හරි ඉතින් ඕකේ ඔයාලා ඇවිල්ලා ඉන්නේ අපේ අලුත් එපිසෝඩ් එකක් බලන්න මොකද්ද මේ ඕඩර් බ්ලොක්ස් කියන්නේ කියලා. මම මුලින්ම පැහැදිලි කරන්නම් මෙහෙම වීඩියෝ එකක් කරන්න මං ඇයි හිතුවේ කියලා. මොකද ගොඩ දෙනෙක් අහනවා ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මොකද්ද කියලා. පැහැදිලිද? මොකද මම එලියට් වේව් ට්‍රේඩර් කෙනෙක් විදිහට ඕඩර් බ්ලොක් ගැන වීඩියෝ එකක් කරන්නේ. මොකද මේක ගැන හරියට ඩීප්ලි මේකේ වෙන සිද්ධිය ගැන වෙන කවුරුවත් කතා කරලා නැති නිසා. හරිද? ඉතින් ඕඩර් බ්ලොක් එකක් වැඩ කරන්නේ කොහොමද? මේක හැදෙන්නේ කොහොමද කියලා ඉඳන් ඩීප්ලි මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් බාගදා මේක පැයක වගේ වීඩියෝ එකක් වෙන්න පුළුවන්. එපිසෝඩ් එකක් විතරක් බාගදා මට එපිසෝඩ් 3ක් 4ක් කරන්න වෙයි කියලා මම හිතනවා. ඔතනින් නවතින්න වෙයිද දන්නේ නැහැ. ඉක්මනටම ඔයාලට සතියක් දෙකක් ඇතුළත සතියක් දෙකක් වගේ ඇතුළත මේ වීඩියෝ සීරීස් එක ඉක්මනට ඉවර වෙයි. ඒ කියන්නේ ගොඩක් කට්ටිය අහනවා ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මොකද්ද? කොහොමද ඔය ඕඩර් බ්ලොක් එකක් නිර්මාණය වෙන්නේ? ඒක ඇතුළේ වෙන සිද්ධිය මොකද්ද? ඒක කොහොමද අපි ට්‍රේඩින් වලට පාවිච්චි කරන්නේ කියලා කට්ටිය අහනවා. ඒ කියන්නේ මාර ලොකු දැනුමක් දන්නේ නැති කට්ටිය. ඒ කියන්නේ කියනවා වගේ ඒ කියන්නේ ඕඩර් බ්ලොක් අඳුර ගන්න කැමති ඕඩර් බ්ලොක්ස් වලට ට්‍රේඩ් කරන්න දන්නේ නැහැ. ඒ වුණාට ඕඩර් බ්ලොක් එකක් අඳුර ගන්න තේරෙන්නේ නැහැ. හැබැයි ඕඩර් බ්ලොක් වලින් ට්‍රේඩ් කරන්න ඕඩර් බ්ලොක් වලින් මාකට් එක බලන්න පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඉතින් කට්ටියගේ රික්වෙස්ට් එකක් තිබ්බා ඕඩර් බ්ලොක් ගැන කතා කරමු කියලා. ඉතින් අන්න ඒන් රීසන් එක මත තමයි මේ channel එකේ ඕඩර් බ්ලොක් පැත්ත කරන්නේ. ඉස්සරහට මම හිතන් ඉන්නවා හැම පැත්තකින්ම තියෙන නොලෙජ් එක ඔයාලට මේ channel එකට දෙන්න. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මම එලියට් වේව් ට්‍රේඩර් කෙනෙක් නේ ඔයාලගේ හොඳම දන්නේ. ඉතින් ඒ දැනුම විතරක් නැතුව තව කන්සෙප්ට් එකතු කරලා ඔයාට ගැළපෙන ස්ට්‍රැටජි එකක් හදාගන්න පුළුවන් ලෙවල් වලට වීඩියෝස් කරන්න මම තීරණය කළා. මොකද මම කාලයකට කලින් channel එක පොඩ්ඩක් නවත්තලා තිබ්බා. මගේ වැඩ ටික නිසා. يعني මගේ පර්සනල් ට්‍රේඩ් කරන්න ඕනේ. ඒ වගේම තමයි මගේ වැඩ තියෙන නිසා මම පොඩ්ඩකට channel එක නවත්තුවා. දැන් ආයේ මම තීරණය කරා channel එක පටන් අරන් ඔයාලට දෙයක් මේකෙන් කරගන්න දෙනවා කියලා. මොකද මම අනිවාර්යයෙන්ම අපි ඉගෙන ගන්නවා වගේම අපි දන්න දේවල් අනිත් අයට කියලා දෙන්නත් ඕනේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට අපි එහෙනම් යමු මොකද්ද මේ ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ ඩීප්ලි ගැඹුරෙන් කතා කරමු කොහොමද මේ ඕඩර් බ්ලොක් එකක් කියන එක වැඩ කරන්නේ මේක සිම්පල් දෙයක්ද කියලා ඩීප්ලි කතා කරමු චුට්ටක් පිළික දිග වෙන්න පුළුවන් මම මේකේ ඉන්න පොඩි ළමයෙකුට උනත් තේරෙන්නේ. ඒ කියන්නේ ට්‍රේඩින් කියන දේ අවුරුදු 10කට අඩු ළමයෙකුට ගැලපෙන්නේ නැහැ. හැබැයි වයසින් නෙමෙයිනේ අපි අඩු කියන එකමයිනේ. බාගද මෙතන අවුරුදු 30ක කෙනෙක් ඉන්න පුළුවන්. අවුරුදු 15ක වගේ ළමෙක්ගේ නොලෙජ් එකක් ඔළුවේ තියෙන. එහෙම තියෙන බලන්න මොකද එක මිනිස්සු එක ආකාරයි. ඉතින් ඒ හැම කෙනෙකුටම තේරෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් hina වෙන්න එපා මොකද මේ මෙච්චර සිම්පල් එක්සැම්පල් අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. එහෙම තමයි. හැමෝටම එකම IQ level එකක් නෑ. එක කෙනාගේ එක ආකාරයි. ඉතින් දෙයක් කරගන්න එකේ ඒක ප්‍රයෝජනක් තියෙනවනේ හැමෝටම බලන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේක මම ගැඹුරෙන් කතා කරන්න තීරණය කරේ. ඉතින් අපි වීඩියෝ එකට යන් කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි ගත්තොත් එහෙම මොකද්ද මේ ඕඩර් බ්ලොක් එකක් කියන කුමක්ද? ප්‍රශ්නයක් කියන්නේ. වචනේ තේරුම ඕඩර් බ්ලොක්. හරිද? ඕඩර් බ්ලොක්ස් කියනෝ මොකද්ද කියලා ඇහුවොත් එහෙම තනි කෙලින් උත්තරයක් දෙන්න දෙයක් නැහැ. හරිද? අපි අද කතා කරන්න යන්නේ ට්‍රේඩින්. හරිද? ඒ කියන්නේ මේ ලෝකෙදී කියන්නේ අපි ගත්තොත් එහෙම මේ ට්‍රේඩින් ලෝකෙ කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ට්‍රේඩින් ගැන කතා වෙන පරිසරය තුර ගොඩක්ම වැරදි ලෙස ගොඩක් අය තේරුම් අරන් ඉන්න දෙයක් තමයි මෙන්න මේ ඕඩර් බ්ලොක් කියන කන්සෙප්ට් එක. ඒ කියන්නේ එක එක අය එක එක කතා කියනවා. එතන මේක මෙහෙමයිලු මේක මෙහෙමයිලු කිය එක කතා කියනවා. එක තනි කතාවක් කියන්නේ ඒ කියන්නේ මේක නම් දැන් අපි ගත්තොත් එහෙනම් අපි මේ වේව් තියරි එක ගන්නද්දී මේ තියෙන රූල්ස් මේ තියෙන දේවල් මේක මෙහෙම්ම තමයි ඉතින් අවුරුදු 100ක් ගියා. හැබැයි මට දැන මේක කන්සෙප්ට් එකක්. මේක තියරි එකක් නෙමෙයි. ඉතින් බලන්න මේ ඕඩර් බ්ලොක් කියන එක අය එක අදහස් දක්වනවා. ඉතින් සමහර අය ඔය YouTube වල Facebook වල ඉන්න සමහරක් අය කියනවා අන්තිමට බුලිෂ් කැනල් එක තමයි අන්තිමට හැදෙන බුලිෂ් කැනල් එක තමයි බෙයාරිස් ඕඩර් බ්ලොක් එක කියලා කියනවා. සමහර අය එහෙම කියනවා. හරි. මේක සරලව කියන්නේ අන්තිමට හැදෙන අප් වෙන කැන්ඩල් එක තමයි බෙයාරිස් ඕඩර් බ්ලොක් එක කියලා කියනවා. ඔන්න ඔහොම කියනවා. හරිද? එහෙම නැත්නම් තව අය කියනවා අන්තිමට බෙයාරිස් කැනල් එක. ඒ කියන්නේ අන්තිමට හැදෙන කලින් ගිය අන්තිමට හැදෙන බුලිෂ් කැනල් එක තමයි බෙයාරිස් ඕඩර් බ්ලොක් එක කියලා. ඊළඟට කියනවා අන්තිමට හැදෙන බෙයාරිස් කැනල් එක තමයි
බුලිෂ් ඕඩර් බ්ලොක් එක කියලා ඔන්න ඔහම කතාවක් කියනවා. ගොඩක් අය හිතන් ඉන්නේ ඔන්න ඕක තමයි ඕඩර් බ්ලොක් එකක් කියලා කියන එක. ඉතින් ඒක ඇත්තක් නෙමෙයි. මේක නිකන් අර නිකන් සමපාත දෙයක් කියන්නේ. අර කතාවෙන් යන දෙයක් වගේ. බැලුවද? මේකේ ඇත්ත තේරුමක් නැහැ. ඉතින් අපි ඇත්ත තේරුම ගැන දැන් පොඩ්ඩක් තේරුම් ගන්න අපි try කරමු. මොකද්ද මේකේ වෙන්නේ කියලා. ඉතින් අපි ගත්තොත් එහෙම ඇයි ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ? ඒතකොට ගත්තොත් එහෙම ඒ කියන්නේ මේක හැදෙන්නේ ඇයි? මේක හැදෙන්නේ මොකටද? හරිද? ප්‍රයිස් එක දැන් අපි ගත්තොත් එහෙම ඕඩර් බ්ලොක් වලට ප්‍රයිස් එක රියැක්ට් කරනවා වැඩි කියලා ඔයාලා හිතන් ඉන්නවා. ඉතින් ගත්තොත් එහෙම ඇයි ඕඩර් බ්ලොක් වලට ප්‍රයිස් එක නැවත පැමිණෙන්නේ? ඒතකොට ගත්තොත් එහෙම සමහර ඕඩර්ස් වැඩ කරනවා, සමහර ඕඩර් බ්ලොක් වැඩ කරනවා, තවත් සමහර ඕඩර් බ්ලොක් වැඩ කරන්නේ නැහැ. ඒක වල වෙලා තියෙනවානේ. සමහර ඒවා වැඩ කරනවා, සමහර ඒවා වැඩ කරන්නේ නැහැ. ඔයාලට ලොකු ප්‍රශ්නයක් නේ ඔය වෙන දේ ගැන. ඉතින් ඇයි මාකට් එකට ඕඩර් බ්ලොක් කියන දෙයක් තමයි. හරි. ඒ වගේ දෙයක් අපිට ඕනි වෙන්නේ. මාකට් එකේ ඇයි ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ කියලා අපි ඩීප්ලි මේ ලෙසන් එකේදී කතා කරලා අපි තේරුම් ගමු. මේ හැම එකටම උත්තරේ ඩීප්ලි අපි කතා කරලා A to Z තේරුම් ගමු. මොකද්ද මේකේ වෙන්නේ තියෙන්නේ කියලා මේකේ වෙන දේ ගැන. ඉතින් ඕඩර් බ්ලොක් එකක් කියන එක කැන්ඩල් එකක් නෙමෙයි. ඉතින් ගොඩක් අය කියනවා මේ ඕඩර් බ්ලොක් එක තනි කැන්ඩල් එකක් කියලා කියනවා. ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ කැන්ඩල් එකක් එහෙම නෙමෙයි. මේක තමයි පළවෙනි වැරද්ද ගොඩක් අය හිතන් ඉන්න. ගොඩක් අය හිතන් ඉන්නවා ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ මේ මාකට් එකේ පෙන්නන කැන්ඩල්ස් වල තියෙන මූවමන්ට් එකක් කියලා. එහෙම හිතාගෙන ඉන්නව නම් ඕඩර් මේ කියන්නේ ඕඩර්ස් ඒ කියන්නේ ඕඩර් බ්ලොක් එකක් හඳුර ගන්න හැදුවේ ඒක වැරදි. ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ කැන්ඩල් එකක් නෙමෙයි. අපි ගත්තොත් එහෙම රිටේල් ට්‍රේඩර්ස්ලා. ඒ කියන්නේ රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ අපිටම වගේ තමයි. ඒ වුණාට අපි ගත්තොත් එහෙම ඇඩ්වාන්ස් මෙතඩ් ෆලෝ නොකරන අය. හරි රිටේල් අය. ඔය ඒ අය මයින්නවා ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ කැන්ඩල් එකක් කියලා. ඒ කියන්නේ හරි නොලෙජ් එකක් නැති වෙන්න පුළුවන්. නැත්නම් හරියට ඉගෙන ගත්තේ නැති වෙන්න පුළුවන්. ඒ අය මයින්නවා මේ ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ කැන්ඩල් එකක් කියන මතය. ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. එතකොට කැන්ඩල් එක කියන්නේ ඕඩර් බ්ලොක් එක නෙමෙයි. කැන්ඩල් එක කියලා කියන්නේ ඕඩර් බ්ලොක් එක තිබුණු ස්ථානයේ අපිට පෙන්වන සලකුණ. තේරුණා? ඒ කියන්නේ මාකට් එකේ ඕඩර් බ්ලොක් එකක් හැදිලා තියෙනවා. තේරුණා? මාකට් එකේ ඕඩර් බ්ලොක් එකක් හැදලා දෙනවා. අන්න ඒ ඕඩර් බ්ලොක් එක අපිට පෙන්눔 කරන්න එපා. අන්නේ ඕඩර් බ්ලොක් එක අපිට යම්කිසි හැඩයකින් පෙන්눔 කරන්න ඕනේ. අන්න ඒක තමයි ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ. පැහැදිලිද? අන්න ඒකට තමයි ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එimhe කැන්ඩල් එකෙන් අපිට පෙන්눔 කරනවා. තේරුණාද? යම්කිසි ස්ට්‍රක්චර් එකකට අපිට මේ කැන්ඩල් එකකින් පෙන්눔 කරනවා. මේ තියෙන්නේ ඕඩර් බ්ලොක් එකක්. පැහැදිලිද? මේ හැඩෙන් තියෙන්නේ ඕඩර් බ්ලොක් එකක් කියලා අපිට පෙන්눔 කරනවා කැන්ඩල් එකක් විසින්. තේරුණාද? තවත් සරලව ගත්තොත් එහෙම මොකුත්ම තේරෙන්නේ නැති කෙනෙකුට ගත්තොත් එහෙම මම මෙහෙම කියන්නම්කෝ. ඒ කියන්නේ ඔයාගේ ගෙදරට එන පාර තියෙනවා. ඔයාලගේ ගෙදරට එන පාර තියෙනවා. දැන් ඔයාලා ගෙදර තියෙන්නේ මෙන්න මේ හරියෙන් තමයි ඔයාලා ගෙදර තියෙන්නේ. ඔය තියෙන්නේ ඔයාලා ගෙදර තියෙන්නේ. එතකොට මෙතනින් පෙන්වන්න කරනවා ඔයාලා ගෙදරට යන පාර. ඔය තියෙන ගෙදරට යන පාර. ඒක පාර කොහොමද? දැන් මෙතන නෙමෙයිනේ ගේ තියෙන්නේ. තේරුණාද? මෙතන නෙමෙයිනේ. මෙතනින් පෙන්වන්න කරනවා මොකක් හරි නමක් හරි මොනා හරි එකක් දාලා ගෙදරට යන පාර. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි ඔය කියන්නේ. පැහැදිලිද? ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ ඔන්න ඔය වගේ කැන්ඩල් එකකින්. ඒ කියන්නේ පිට කැන්ඩල් එකකින් පෙන්වන්නේ ඔන්න ඔය විදිහට. පැහැදිලි ඇතනේ මම කිව්වා. අපිට කැන්ඩල්ස් වලින් ඕඩර් බ්ලොක් එකක් පෙන්වන්නේ ඔන්න ඔය විදිහට. ඉතින් මතක තියාගන්න අපිට කැන්ඩල් වලින් ඕඩර් බ්ලොක් එක විතරක් එකපාරම දකින්න බෑ. කැන්ඩල් වලින් පෙන්වන්නේ අන්න අර ඕඩර් බ්ලොක් එක කියන එකේ රටාව තමයි. ඉතින් ගත්තොත් මම ඔක තවත් පැහැදිලි කරන්නම් ඔයාලට. මොකද තේරෙන්නේ නැතිනම් උදාහරණයක් විදිහට මෙහෙම ගන්නවා. ඔයා කාර් පාක් එකක කාර් පාක් කරලා තියෙනවා. එතන ඒ පාකින් ස්පොට් එකේ වයිට් ලයින් තියෙනවානේ. ඒ කියන්නේ ලයින් වලින් ඔහොම ඇඳලා තියෙනවා. මේ තැන් වල සුදු පාට ඉරි වලින් ඇඳලා තියෙනවා. මෙතනින් පාක් කරන්න, මෙතනින් පාක් කරන්න, මෙතනින් පාක් කරන්න කියලා ඔහොම ලියන් දෙනවා. ඉතින් වයිට් ලයින් එක තමයි පාකින් ස්පොට් එක. එහෙමද? වයිට් ලයින් එක නෙමෙයි පාකින් ස්පොට් එක. අපිට
පාකින් ස්පොට් එක පෙන්වන්න තමයි අර පාකින් ස්පොට් එකේ මෙතන තමයි කියලා පෙන්වන්න තමයි අර වයිට් ලයින් ඇඳලා තියෙන්නේ. ඕඩර් බ්ලොක් එකත් ඔය වගේම තමයි. තේරුණාද? තේරුණ නැද්ද? මං ආයි කියන්නම්. මෙන්න මේ වගේ කාර් පාක් එකක් තියෙනවා. එතකොට කාර් පාක් එකේ ඔය කාර් පාකින් ස්පොට් එකේ ඒ කියන්නේ අදාළ ප්‍රදේශයේ වයිට් ලයින් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ සුදු පාට ලයින් වලින් මේ ආකාරයට පාක් කරන්න. මේ ආකාරයට පාක් කරන්න කියලා ඔහොම ලයින් ඇඳලා තියෙනවා. එතකොට ඔය වයිට් ලයින් එකෙන් තමයි කාර් පාකින් එක ඒ කියන්නේ කාර් පාකින් ස්පොට් එකද ඔය වයිට් ලයින් එක කියලා කියන්නේ. නෑනේ. අපිට කාර් පාකින් ස්පොට් එකකින් අදාළ කොටස පෙන්වන ලකුණක් තමයි මේ වයිට් ලයින් එක කියලා කියන්නේ. ඉතින් ඕඩර් බ්ලොක් එකත් ඔන්න ඔය විදිහට තමයි ඒවා දකින්නේ. කියන්නේ ඒ අදාළ ප්‍රදේශය ඒ කියන්නේ ඒ සඳහන් වෙන කොටස පෙන්වන්න තමයි අන්න එහෙම වයිට් ලයින් එකකින් ගමන් කරන්නේ. එන්නේ ඒක ඔලුවට දාගන්න. ඉතින් කැන්ඩල්ස් වලිනුත් මාකට් එකේ පෙන්වන්නේ ඕඩර් බ්ලොක් ඔන්න ඔය විදිහට. ඉතින් ගත්තොත් එහෙම ඕඩර් බ්ලොක් එකකින් ඕඩර් බ්ලොක් එකක් කියන්නේ ඇත්තටම මොකද්ද? මේක මොකද්ද කියලා අපි දැන් බලමු. ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ ඔය ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස්ලා ඉන්නවනේ. ඒ කියන්නේ හෙජ් ෆන්ඩ් එකක්. ඒ කියන්නේ විශාල කැපිටල් එකක් තියාගෙන ට්‍රේඩ් කරන අය. ඉතින් එන්න ඒ අය. එයාගේ තියෙන ටිකක් ලොකු කැපිටල් එකක් තියෙන අය මෙන්න මේ කැපිටල් එක මාකට් එකට දාපු ප්‍රදේශයක්. කියන මාකට් එකට ගෙනහල්ලා තිව්ව ප්‍රදේශයක් තමයි අපිට ඕඩර් බ්ලොක් එකකින් පෙන්눔 කරන්නේ. ඒ කියන්නේ ඒ ඕඩර්ස් අපි කිව්වොත් එහෙම ඒ ඕඩර්ස් පෙන්වන්න තියෙන ප්‍රදේශය තමයි අපිට ඕඩර් බ්ලොක් එකක් විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ ඕඩර්ස් එක්සිකියුට් කරපු ප්‍රදේශයක් තමයි අපිට අන්නර විදිහට පෙන්වන්නේ ඕඩර් බ්ලොක් එකක් විදිහට. ඉතින් ගත්තොත් එහෙම මෙතන වැදගත් වෙන වචන. වැදගත් වෙන වචන තමයි ඕඩර් කියන වචන. ඕඩර් ඔයාලට අහන්න පුළුවන් මම කිව්වා විශාල වශයෙන් ඕඩර්ස් ප්‍රමාණයක් කියලා කිව්වා. අන්න අර ඕඩර්ස් කියන වචනේ තමයි අපිට වැදගත්ම වචනේ. ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ හරිද? ඕඩර් එකක් කියලා කියන්නේ බයි එකක් විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඒක අනිත් පැත්තත් එහෙම තමයි. ඕඩර් එකක් කියලා කියන්නේ සෙල් එකක් විතරක් නෙමෙයි. අපි ගත්තොත් එimhe හෙජ් ෆන්ඩ් ට්‍රේඩර් ඒ කියන්නේ ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස් ලගේ මාකට් එකට එයාලා එද්දි. ඒ කියන්නේ ටිකක් ලොකු කැපිටල් එකක් තියෙන අය මාකට් එකට එද්දි එයාලට තියෙන්නේ බයි ඕඩර්ස් සෙල් ඕඩර්ස් අපි ගත්තොත් දැන් පෙන්ඩිං ඕඩර්ස් ලිමිට් ඕඩර්ස් ස්ටොප් ඕඩර්ස් හරිද ඔන්න ඔය කියන ඕඩර්ස් නේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම ඒ අයට තියෙනවා බයි ඕඩර් එකක් සෙල් ඕඩර් එකක් පෙන්ඩිං ඕඩර් එකක් එහෙම නැත්නම් ලිමිට් ඕඩර් එකක් ස්ටොප් ඕඩර් එකක් ඔන්න ඔය කියන දේවල් තමයි තියෙන්නේ අපිට තව බලන්න බැරි හිටින් ඕඩර් එහෙම තියෙනවා හරිද ප්‍රැක්ටිකල් ඕඩර්ස් තියෙනවා ඒ වගේ දේවලුත් තියෙනවා ඉතින් ඕඩර් බ්ලොක් එකක් කියන්නේ මේ ඕඩර්ස් විශාල කොටසක් එක්සිකියුට් වුණ ප්‍රදේශයකට ඒ කියන්නේ ඒ වගේ ප්‍රයිස් ඒරියා එකකට තමයි මෙන්න මේ කියන ඕඩර් බ්ලොක් එකක් කියන එක නිර්මාණය වෙන්නේ. සරලවම තේරුම් ගන්න. ඒ කියන්නේ ටිකක් ලොකු කැපිටල් එකක් තියෙන අය කැපිටල් එක දාද්දී එකපාරම එහෙම මාකට් එකට එයාලට සල්ලි දාන්න හැකියාවක් නැහැ. එයාලා යම්කිසි ඕඩර්ස් එකක් පෙන්නලා තමයි මාකට් එකට සල්ලි දාන්න ඕනේ. එහෙම එකපාරම එයාලට සල්ලි දැමීමේ හැකියාවක් නැහැ. තේරුණාද? යම්කිසි ආකාරයකින් යම්කිසි ස්ට්‍රැටජි එකකින් තමයි එයාලා ඒ කියන්නේ යම්කිසි හැඩයකින් තමයි ඒ ඕඩර්ස් ටික එයාලා මාකට් එකට පෙන්눔 කරන්න ඕනේ. ඉතින් අපි ගත්තොත් එහෙම කැන්ඩල් එකක් ඇතුලේ මොකද්ද වෙන්නේ? මම ඔයාලට පළවෙනි එපිසෝඩ් එක හෝ දෙවෙනි එපිසෝඩ් එකෙන් කිව්වා කැන්ඩල් එකක් නිර්මාණය වෙන විදිය ගැන. ඉතින් මම මේ නිර්මාණය වෙන විදිය ගැන කියන්නේ මම කිව්වොත් එහෙම කැන්ඩල් එකක් ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා බලනවා. කැන්ඩල් එකකට තියෙනවා ඕපන් එකක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම හයි එකක් තියෙනවා. ලෝ එකක් තියෙනවා. ක්ලෝස් එකක් තියෙනවා. පොඩ්ඩක් මතක් කරගන්න ඒක ගැන. අපි ගමුකෝ බයි කැන්ඩල් එකක්. බයි කැන්ඩල් එකක් හැදෙන්නේ මෙන්න මේ කියන සීමාවෙන්. ඒ කියන්නේ මොකක්ද සීමාව කියන්නේ? ඔන්න බයි කැන්ඩල් එකක් හැදුනා. ඔය තියෙන්නේ බයි කැන්ඩල්. ඒ කියන්නේ අප් වෙන කැන්ඩල් එකක්. එතකොට කැන්ඩල් එකේ ඕපන් එක තමයි මෙන්න මෙතන. කැන්ඩල් එකේ ක්ලෝස් එක තමයි මෙන්න මෙතන. එතකොට මේ තියෙන්නේ හයි එක. එතකොට මේ තියෙන්නේ ලෝ එක. හරිදද? මෙතන ඕපන් එක, මෙතන ක්ලෝස් එක. හරිදද? ඔය තියෙන්නේ අප් වෙන කැන්ඩල් එකක. හැබැයි ඔක අනිත් පැත්තක් තියෙනනේ. මොන බලන්නකො ඩවුන් වෙන කැන්ඩල් එකක.
ඩවුන් වෙන කැන්ඩල් එකක උඩ තමයි තියෙන්නේ ඕපන් එක. මෙතන ඕපන් එක, මෙතන ක්ලෝස් එක. ඕපන් ක්ලෝස්. එතකොට මේ තියෙන්නේ වික් දෙකකින් උඩ තමයි හයි එක, යට තමයි ලෝ එක. ඉතින් ඕකනේ අපිට පේන්නේ. තේරුණාද? අපිට කොච්චර බැලුවත් කැන්ඩල් එකක ඔතනින් එහාට දෙයක් අපිට දකින්න නැහැ. තේරුණාද? එහෙම දකින්න නැහැනේ. ඔච්චරයි අපිට කැන්ඩල් එකක් විතර බැලුවොත් තියෙන්නේ. ඉතින් මේ පැත්ත ඔක පැහැදිලි කරලා දෙනවා මම. මේ තියෙන්නේ හයි එක. හයි එක හැම වෙලේම හිටින්න බීටන්නේ. මේ තියෙන්නේ හයි එක. එතකොට ගත්තොත් එහෙනම් මේ තියෙන්නේ ලෝ එක. ලෝ එක හැම වෙලාවෙම තියෙන්නේ යටින්. ඒ කියන්නේ පහළින්. එතකොට මේ තියෙන්නේ වි. කියන්නේ ප්‍රයිස් එක එතනට ගිය නමුත් එතන රැඳිලා ඉන්න බැරි වුණා ඒ අදාළ කාල සීමාවට. එතකොට මේ තියෙන්නේ බොඩි එක. ඒ කියන්නේ අපේ කැන්ඩල් එකේ ඇඟ වගේ තියෙන කොටස තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ගත්තොත් එහෙම මෙන්න මෙතන තමයි අප් වෙන කැන්ඩල් එකක ඕපන් එක. මෙන්න මෙතන තමයි අප් වෙන කැන්ඩල් එකක ක්ලෝස් එක. ඕපන් එක ක්ලෝස් එක. එතකොට මෙන්න මෙතන තමයි ඩවුන් වෙන කැන්ඩල් එකක ඕපන් එක. ඉතින් අනිත් පැත්ත වෙන්න එපා. ඩවුන් වෙන කැන්ඩල් එකක ජීවිතේට උඩ කොහොමද කියන්නකෝ ඕපන් එකක් තියෙන්නේ. සෝරි යට කොහොමද කියන්නේ ඕපන් එකක් තියෙන්නේ. ඒ කියන්නේ පහළට එන්නේ. එහෙනම් උඩින්නේ ඕපන් වෙන්න එපා. ඉතින් එතන ඕපන් එක මෙන්න මෙතන ක්ලෝස් එක. ඔන්න ඔහොම තමයි අපිට මාකට් එකේ මූවමන්ට් එක ගිහින් තියෙන්නේ. ඔන්න ඔහොම තමයි මාකට් එකේ මේ යන ස්ට්‍රක්චර් මූවමන්ට් එක ගිහින් තියෙන්නේ අප් ඩවුන් විදියට. රතු පාටෙන් ඩවුන් වෙනවා, කොළ පාටෙන් අප් වෙනවා. ඉතින් ඔන්න ඔය අතරේනේ ඕඩර් බ්ලොක් එකක් කියන එක නිර්මාණය වෙන්නේ නේද? මේ කැන්ඩල්ස් අතර තමයි නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඉන්ස්ටිටියුට් ට්‍රේඩර්ස්ලා, ඒ කියන්නේ පොඩක් කැපිටල් එක අතින් ගත්තොත් හයි කැපිටල් එකක් තියෙන ට්‍රේඩර්ස්ලාගේ ඕඩර්ස් වැටෙන්නේ මෙන්න මේ මාකට් එකටම තමයි. අපිට පෙන්වන්නේ මෙන්න මේ කැන්ඩල්ස් වලින්. හරිද? ඉතින් ඒ අය මාකට් එකට ඕඩර් එක දාද්දී මාකට් එක යම්කිසි හැඩයකින් අපිට ඒක පෙන්වන්න එපයි. පැහැදිලිද? මේ වගේ වෙනස් වෙන ස්ට්‍රක්චර් එක. පැහැදිලිද? මෙන්න මේ විදියට හැඩ ගැසෙනවා. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ හිතනවා. ඔයගේ බැංක් account එක තවත් එක්සැම්පල් එක ගන්නකො. ඔයගේ බැංක් account එකේ දෙනවා රුපියල් ලක්ෂයක් තියෙනවා. හරිද? ඔන්න රුපියල් ලක්ෂයක් තියෙනවා. ඔන්න ඕකට ඔයාලට රුපියල් සාමාන්‍යයෙන් 20000 20 ඒ කියන්නේ 20000 වගේ පේමන්ට් වලින් පේමන්ට් 10ක් එනවා. එහෙනම් ඒ කියන්නේ රුපියල් ලක්ෂ දෙකක පේමන්ට් එනවනේ. ලක්ෂ දෙකක් එනවා. එතකොට අන්න අර බැංක් account එක ඔන්නෝම අප් වෙලා තියෙනවා. තේරෙනවද? ඔන්න ඕක තමයි ඔයාට පෙන්වන්නේ. හැබැයි ඊට වඩා දෙයක් මේක ඇතුළේ වෙලා තියෙනනේ. මේ ලක්ෂ දෙක එන්නේ එක රටාවකරනේ. අන්නේ රටාව තමයි මෙන්න මේ හැඩයෙන් පෙන්වන්නේ. මම කියනවා මේක ඕනිම කෙනෙකුට තේරෙන්න තමයි මම මේ ලෙසන් එක කරන්නේ. ඉතින් අපි බැංක් account එකත් එක්සැම්පල් එක ගත්තොත් එහෙම තමයි අපිට පෙන්වන්නේ. ඔයාලට පැහැදිලිද මම කියව එක? ඒ කියන්නේ අර රුපියල් ලක්ෂයක් තියෙන account එකේ තව ලක්ෂ දෙකක් රුපියල් 20000 වලට එනවා. එන ඔන්න ඔහම එනවා ආයෙ ටිකක් ඉන්නවා ආයෙ එනවා එකපාරම බුස් කාලේ එන්නේ නැහනේ. ඔන්න ඔය විදිහට තමයි ගමන් කරන්නේ. ඉතින් බලන්නකො දැන් මේක දැක්ක ගමන් පෙන්වන්නේ ඔයාගේ බැංක් account එක grow වෙලා කියලා. හරිද? ඒ කියන්නේ අප් වෙලා කියලා. දකින්න කෙනෙකුට පේන්නේ. හැබැයි ඇතුලේ වෙන සිද්ධිය ඊට වඩා ලොකු process එකක් ඇතුලේ වෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ මෙන්න මේ කියන හතර විතරයි. කියන්නේ ඕපන් එක, හයි එක, ලෝ එක, ක්ලෝස් එක විතරයි. නමුත් කැන්ඩල් එකක් ඇතුලේ දස ගණස්, ඒ කියන්නේ ඒ කියන්නේ දහස් ගානක ට්‍රාන්සැක්ෂන් ඇතුලේ සිද්ධ වෙනවා. තේරුණාද? ඇතුලේ දහස් ගණන් ට්‍රාන්සැක්ෂන් ඒක ඇතුලේ සිද්ධ වෙනවා. එක තප්පරයට ඩොලර් දහස් ගණන් ට්‍රාන්සැක්ෂන් ඒක ඇතුලේ සිද්ධ වෙනවා. ඉතින් ඒවා අපිට පෙන්වන්නේ නැහැ කැන්ඩල්ස් වලින්. ඒවා බලන්න එක්තරා විදිහක් තියෙනවා. මම ඔයාලට ඒක ඉස්සරහට කියලා දෙන්නම්. මට එකපාරක් මෙන්න ඔක්කොම කියලා දෙන්න බෑනේ. ඒ ඔඩස් බලන්න ට්‍රික් එකක් තියෙනවා. මම ඒක ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ගත්තොත් එහෙම අපිට පෙන්වන්නේ ඒකේ අවසාන රිසල්ට් එක විතරයිනේ. හරිද? ඒ නිසා කැන්ඩල් එකක් කියලා කියන්නේ ස්ටෝරි එක නෙමෙයි. හරිද? ස්ටෝරි එකේ සමරි එක. මේ හිතන්නකො ඕකත් මම පැහැදිලි කරන්නම්. කැන්ඩල් එකක් කියලා කියන්නේ ඇත්ත කතාව නෙමෙයි. ඒ ඇත්ත කතාවේ ඇතුළේ උන දේ. ඒ කියන්නේ මේ හිතන්නකො ඔන්න ඔයා මේ දවස්වල යන කතාව තමයි ඔය වාහන රේස් පදින. ඔන්න ඔයා ඉන්නවා. හරිද? ඔයා ඉන්නවා. ඔන්න ඔයාට ගෙදර අම්මා කියනවා බයික් එකෙන් හරි කාර් එකෙන් හරි කඩේට ගිහිල්ලා මෙතන දැන් කඩේ තියෙන්නේ මේ ටික අරගෙන හරිද?
අරගෙන එන ගමන් ඔය ටික අරගෙන එන ගමන් පන්සලටත් ගිහිල්ලා එන්න කියලා. එක්සාම්පල් එකට කියන්නේ. හරිද? පන්සලට ගිහින් එන ගමන් එන්න කියලා කියන. හරිද? ඔන්න ඔයා ඉන්නවා. දැන් ඔන්න ඔයාට කිව්වා. හරි. කඩේට ගියා. බඩු ටික ගත්තා. එන. හරිද? ඕක දකින්නවා ඔයාලා ගමේ ඉන්න. හරිද? දන්නවනේ ඉතින් අය ගම්වල ඉන්නනේ. දකින්න. ඔන්න ඒ ආ ඉන්නවා මෙන්න මේ ඒරියාවේ. ගෙදර ඔයාලා ගෙවල් තියෙන මෙන්න මේ ඒරියාවේ තියෙන. ඔන්න ඔයාලා ගෙදර. ඔයා යනවා බයික් යනවා පොඩ්ඩක් හයියෙන් යනවා. ඔන්න මෙතන ඉන්නවා ඒ අදාළ කෙනෙක්. තේරෙනවද? අතරගෙන ඉන්නවා ඔන්න මේ අතරතුර දකින්න නිකන් ඔයා කඩාගෙන හයියෙන් යනවා. හරිද? පොඩ්ඩක් හයියෙන් යනවා විතරයි දකින්නේ. මෙයා මොකද කරන්නේ? ගෙදරට කෝල් එකක් දීලා කියනවා මේ ගෙදර ඉන්නේ අම්මනේ ඔයාලට අම්මනේ කිව්වේ වැඩේ මෙහෙම කරන්න කියලා. මොකද කියන්නේ? ආ මෙහෙමයි. අන්න මෙන්න මේ කියන පුතා ඔන්න කෙල්ලකුත් දාගෙන පයියෙන්ම ගියා කියලා කෝල් කරලා කිව්වා. තේරුණාද? ඕන්න දැන් උනේ කඩේටත් ගියා පන්සලටත් ගියා ආයෙ ගෙදරත් ආවා. ගෙදරට එද්දි කෝල් එක ඇවිල්ලා තියෙන වෙනම කතාවක. තේරුණා? ඒක ඇතුලේ වුණ සිද්ධිය දන්නේ නැහැ. හරිද? පිටින් මෙයා පෙන්නුම් කරා මොකද්ද? ගෙදර ඉඳන් කඩේට ගිහලා කඩේ ඉඳන් කෙල්ලෙක් දාන පන්සල ගිහලා පන්සලේ ඉඳන් ගෙදර ගියා කියලා. ඔන්න ඕක තමයි අර කැනල් එකකින් පෙන්වන්න කියන්නේ. ඒ කියන්නේ මූවමන්ට් එක පෙන්නනවා. හැබැයි අර ඇතුලේ සිද්ධිය මෙයා දන්නේ නැහැනේ. ඇතුලේ සිද්ධිය මෙයා දන්නේ නැහැ. එයා කියන්නේ අර නිකන් එක දෙක කරලා හරිද? ඒ කියන්නේ කියනවා අර කතාව වෙනස් කරලා කියන්නේ. කැනල් එකේ කතාව වෙනස් වෙන්නේ නැහැ. මම එක්සැම්පල් එහෙම කිව්වේ. අර පිටින් දැකලා තමයි තීරණයක් ගන්න. තේරෙනවද? කැන්ඩල් එකක් පෙන්වන්නේ ඇතුලේ යන වෙන සිද්ධිය පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ බයර්ස්ලාට සෙලර්ස්ලා මෙතන ට්‍රේඩ් වුණ ප්‍රමාණය අපිට කැල්කුලලා එහෙම පෙන්වන්නේ නැහැ. පෙන්වන්නේ ඒක පෙන්වන්නේ මෙන්න මේ කැන්ඩල් එකයි වික් එකයි විදිහට තමයි පෙන්වන්නේ. ඒනට ඒක ඇතුලේ ලොකු ගැඹුරු සිද්ධියක් එතන වෙලා තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. ඉතින් ඒකත් එක්ක තමයි අපි වැඩ කරන්න ඕනේ. මේ කැන්ඩල්ස් එකක් ඇතුලේ ලොකු දෙයක් වෙනවා කියන එක ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ ඉතින් අර ඔයා ගෙදර ඉඳන් අඩේට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා ආවා කියන සිද්ධිය තමයි ඔතන වෙන්නේ. හරිද? දකින්න කෙනා මොකද්ද කියන්නේ? රට නැති හදා කියලා විස්තරයක් දෙනවා එළියට. ඒ විස්තරේ තමයි අන්න අර කටකතාවක් විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් කැනල් එකක් කියන්නේ ඔන්න ඔය වගේ එක්සැම්පල් එකකින් පෙන්වන්න පුළුවන් දෙයක්. ඉතින් අපිට ඒක පෙන්වන්නේ මොකද්ද? ස්ටෝරි එක පෙන්වන්නේ නැහැ. ස්ටෝරි එක දන්නේ අම්මයි ඔයයි විතරයි. හැබැයි ස්ටෝරි එකේ සමරි එකක් තියෙනවා. කඩේට ගියා. මෙහෙම වුණා. මෙහෙම එකක් එක්ක ආවා. පන්සලට ගියා. ගෙදර ගියා. ඔන්න ස්ටෝරි එක සමරි එක. ස්ටෝරි එක දන්නේ ඔයා විතරයි. ඉතින් අපිට එන්නේම තමයි මේ කැනල්ස් වලින් අපිට මේ මාකට් එක පෙන්නුම් කරන්නේ. සරලව මේක ඔළුවේ තියාගන්න. ඉතින් මාකට් එක කියන එකේ ඇත්තම වෙන දේ මොකක්ද එතකොට? කැනල් එකක වෙන දේ ඕක නම. මාකට් එක කියලා කියන්නේ කැනල්ස් වල කලෙක්ෂන් එකක් නෙමෙයි. කියන්නේ කැනල්ස් වල එකතුවක් නෙමෙයි. කැනල් ගොඩක් එකට තිබ්බට මාකට් එක කියලා කියන්නේ ඔය හිස්ටරි අපිට පෙන්වන්නේ කැනල්ස් වලින්. හරිද? එකක් නෙමෙයි. එතකොට ඉන්ඩිකේටර් වල එකතුවකුත් නෙමෙයිලු. ඒ කියන්නේ ඉන්ඩිකේටර්ස් ගොඩක් දාගෙන ඉඳලා ඕක තමයි මාකට් එක කියලා කියනවා. ඒකත් නෙමෙයි මාකට් එක. මොකද ගොඩක් කටේ මම දැකලා තියෙනවා පොඩක් ඔය Facebook එකේ YouTube එකේ පොඩක් උඩට පළදදී මේ දවසට ලක්ෂ ගණන් හොයනවා කියලා වීඩියෝස් දානවා ඉන්ඩිකේටර් එකක් දෙකක් දාගෙන. හරිද? පොඩක් ඔයාලම පොඩක් කල්පනා කරලා බලන්න පොඩක් ඔළුව තියෙනවනේ. හරිද? ඕනම කෙනෙකුට හිතන්න බලන්නේ. මෙහෙම කොහොමද මේ මිනිස්සු කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න නිකන්. 아무තු පව එකක් තියෙනුනේ එහෙම දෙයක් කරන්න ඉන්නේ. මේ මාකට් එකේ ඉන්ඩිකේටර් එකක් විතරක් දාලා එහෙම කරන්න බෑ. මාකට් එක ගැන ඩීප්ලි ගැඹුරු අවබෝධයක් ගන්න ඕන. හරිද? කරන දේ හරියට ඉගෙනගෙන කරන්න ඕන. ඉතින් ඒ කියන්නේ සෙලර් කෙනෙක් නැත්තම් හරිද? අපි කියනනේ මාකට් එක කියලා කියන්නේ බයර්ස්ලා හා සෙලර්ස්ලා අතර වෙන ඇග්‍රීමන්ට් එකක්. තේරෙනවද? ඕක ඔයාලට කැනල්ස් වලින් එකපාරම තීරණය කරන්න බෑ. පුළුවන් එකපාරම බෑ. ඉතින් ඉන්ඩිකේටර්ස් වලින් ඔයාලට ඔය එකපාරම බලන්නත් බෑ. ඒ කියන්නේ මාකට් එක කියලා කියන්නේ බයර්ස්ලා හා සෙලර්ස්ලා අතර වෙන ගනුදෙනුවක්. ඒ කියන්නේ ඇග්‍රීමන්ට් එකක්. ඔයා විකුණනවා එහෙනම් මම ගන්නවා. අන්න ට්‍රාන්සැක්ෂන් එකක් වුණා. මම ගන්නම් ඔයා එහෙනම් විකුණන්න. ඔන්න වෙරදි. සෙලර් කෙනෙක් නැත්තම් මට බයි කරන්න බෑ. බයර් කෙනෙක් නැත්තම් ඔබට සෙල් කරන්න බෑ. තේරෙනවද? ඔයාලට සෙල් කරන්න බෑ බයර් කෙනෙක් මාකට් එකේ නැත්තම්. කොහොමද කියන්නකෝ? ඔයා ගාව තියෙන සල්ලි ටික පොඩි කැපිටල් එක ගන්න ඕක දැනෙන්නේවත් නැහැ. තේරෙනවද? ඔයා ගාව තියෙන සල්ලි ටික ගන්න කෙනෙක් නැහැ. ඒ කියන්නේ ඔයා පොලට අරන් ගිහලා තියෙනවා කැරට් ටිකක්. මන් දන්නේ මට කැරට්මයි කියවෙන්නේ මේ පැත්තේ කැරට් ඇත්තෙත් නැහැ. හරිද? මේ කැරට් ටිකක් අරන් හින්දිනවා පොලට. ඕක ගන්න කෙනෙක් නැහැ.
ඉතින් කොහොමද කියන්නේ ඔක විකුණන්නේ? තේරෙනවද? ඔයාට විකුණන්න බෑ බය කෙනෙක් නැත්තම්. තේරෙනවද? ඔයා පොලට යනවා කැරට් ගේන්න. තේරෙනවද? කැරට් ගේන්න යනවා. ඉතින් කැරට් ගේන්න පොලට ගියාට කැරට් විකුණන්න කෙනෙක් නැත්තම් එතන ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ නැහැනේ. කිසිම මූවමන්ට් ඔයා සල්ලි දීලා කැරට් ගන්නෙ නැහැ. මාකට් එකෙත් ඕකම තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ විකුණන්න කෙනෙක් නැත්තම් ඔයාට ඒක ගන්න බෑ. තේරෙනවද? ඒ කියන්නේ චූටි ෆන්ඩ් එකක් තියෙනවා නම් පුළුවන්. හරිද? ඒ කියන්නේ මම ඔයගලත් එක්සැම්පල් එකක් කියන්නකො. ඔයා යනවා කැරට් කිලෝ 10000ක් වෙන තැනට මේ කැරට් කිලෝ එකක් ගේන්න. ඒක දැනෙන්නේවත් නැහනේ. ඒතන ඉන්න සෙලරටවත් ඒක දැනෙන්නේවත් නැහැ. මොකද කිලෝ 10000ක් වෙනවා අයිල්ලනේ කිලෝ එකක්. අරන් යන්න කියලා දීලා දානවා. තේරෙනවද? මාකට් එකෙත් ඔයා කරන්නේ ওই දේ තමයි. බිලියන ගණක් තියෙන මාකට් එකෙන් ඔයා ඩොලර්ස් 500 වගේ ට්‍රේඩ් එකක් දානවා. ඒක ඔයාට ඒක ෆිල් වෙනවා දැනෙන්නේවත් නැහැ. තේරෙනවද? පොඩි කැපිටල් එකක්. ඉතින් ලොකු කැපිටල් එකක් තියදී ඔය සෙල්ලම දාන්න බෑ. විකුණනව නම් ගන්න කෙනෙක් ඉන්නම ඕන. ගන්නව නම් විකුණන්න කෙනෙක් ඉන්නම ඕනි මාකට් එකේ. නැත්තම් පැවැත්මක් සිද්ධ වෙන්නේ නැහැ මාකට් එකේ. තේරුණාද? කැරට් වගේම තමයි දැන් හිතන්නකො. කැරට් කිලෝ 10000ක් තියෙන තැනට ඔයා ගිහලා කැරට් කිලෝ 20000ක් කියලා. එයාට දෙන්න පුළුවන් 10000ක් විතරයිනේ. එතනින් හරේ මනුස්සයර කැරට් ටිකක් දෙන්න විදිහක් නැහැනේ. අන්න ඒ දේ මාකට් එක කියන එකෙන් ඔයාලා ඔළුවේ තියාගන්න. මම මේ අරන් යන සමහර එක්සාම්පල් ඇහෙද්දි ඔයාලට හිනාත් යනද මොකද මං අරන් එන වචන ඉතින් මොකද කියන දේවල් ඔලුවට යන්න ඕනේ නැත්නම් ඉතින් කොච්චර සෙල්ලම් දැම්මත් මේක වැඩක් නැහැ නේ. Taman හරියට මාකට් එකක් කෙනෙක් ගැන තේරුම් ගන්න ඕනේ. ඉතින් බය කෙනෙක් නැත්නම් ඔයාට බයි කරන්න බෑ. සෝරි බය කෙනෙක් නැත්නම් සෙල් කරන්න බෑ. තේරෙනවද? සෙලර් කෙනෙක් නැත්නම් මට බයි කරන්නත් බෑ. තේරෙනවද? කොටස් විකුණන කෙනෙක් නැත්නම් කොහොමද කියන්නකෝ මම බයි කරන්නේ? ඒක කරන්නත් බෑ. මේක නිසා තමයි මාකට් එක සම්පූර්ණ වෙලා හරිද? මෙන්න මේ කියන කාරණේ තමයි සම්පූර්ණ බැලන්ස් වෙලා තියෙන සිස්ටම් එකක් වෙන්නේ. තේරෙනවද? මේක සම්පූර්ණයෙන් මේක ඇතුළේ යන්නේ ලොකු ගේම් එකක් යන්නේ. තේරෙනවද? මොකද බයර්ස්ලාට සෙලර්ස්ලා ඇග්‍රී වුණාම එතන ට්‍රාන්සැක්ෂන් එක වෙන්නත් ඕන. තේරෙනවද? ඒ කියන කාරණා සම්පූර්ණ වෙලා තියෙන්නත් ඕනේ. ඔයාලා හිතන කෙනෙක් චූටි දෙයක් මේක නිකන් පොඩි දෙයක් කියලා එහෙම පොඩි දෙයක් නෙමෙයි මේක ඩීප්ලි තියෙන මාකට් එකේ ගැඹුරුම දෙයක්. තේරෙනවද? ඉතින් සෙලර් කෙනෙක් නැත්තම් ඔයාලට බයි කරන්නත් බෑ. බය කෙනෙක් නැත්තම් ඔයාලට සෙල් කරන්නත් බෑ. ඒ දෙන්න අතර වෙන ඇග්‍රීමන්ට් එකත් එක්ක වෙන දෙයක් තමයි ඕක. ඒ කියන්නේ ඉතින් ඇග්‍රීමන්ට් වෙනවා කියන්නේ නිකන් ඔය ගියක් විකුණනවා වගේ සයින් ඉන් කරලා එහෙම දෙයක් වෙන්නේ නැහැ. ටක් ගාලා වෙන දෙයක් තමයි ඕක වෙන්නේ. පැහැදිලිද? ඉතින් ගත්තොත් එහෙම මම බයි කරනවා. ඔයා සෙල් කරනවා. ට්‍රේඩ් එක කම්ප්ලීට් වෙනවා. තේරුණාද? එච්චරයි වැඩේ. ඔයා බයි කරනවා හරිද? ඒ කියන්නේ ඔයා බයි කරනවා මම සෙල් කරනවා. ඒ කියන්නේ මම බයි කරනවා ඔයා සෙල් කරනවා. අන්න බයි ඕඩරේට සෙල් ඕඩරේ මැච් වෙනවා. තේරෙනවද? බයි ඕඩරේට සෙල් ඕඩරේ මැච් වෙනවා. ඔන්න ඕකයි ඔතන සිද්ධ වෙන දේ වෙන්නේ. තේරෙනවද? බයි ඕඩරේට සෙල් ඕඩරේ මැච් වෙන එක තමයි ඔන්න ඔතන සිද්ධ වෙන දේ වෙන්නේ. ඉතින් ප්‍රයිස් එක මූව් වෙන්නේ ඇයි? ඉතින් එහෙනම් බයි ඕඩරේට සෙල් ඕඩරේ මැච් වුණා නම් මාකට් එක එකම තැන තියෙන්න එපා දෙයියනේ කියලා හිතනවනේ. නේද? ඒ මාකට් එක එකම තැන පිහිටලා තියෙන්න ඕනේ. ඉතින් කොහොමද එහෙනම් ප්‍රයිස් එක මූව් වෙන්නේ? මම ටක් ගාලා කියන්නම් ඒ වෙන දේ. හරිද? ගොඩක් අය කියනවා බයර්ස්ලා වැඩි වුණා. ඒක නිසා තමයි ප්‍රයිස් එක ගමන් කරේ කියලා. හරිද? ඒ කියන්නේ බයර්ස්ලා වැඩි වුණ නිසායිලු මාකට් එකේ ප්‍රයිස් එක වැඩි වුණේ. තේරෙනවද? බයර්ස්ලා වැඩි වුණ නිසායි කියලා කියනවා. ඉතින් ඒක නිකන් අර අපි ගත්තොත් එහෙම ඒක අර්ධ සත්‍යයක් ඒ කියන කතාව. තේරෙනවද? ඒක අර්ධ සත්‍ය කතාව. අපි ගත්තොත් එහෙම ප්‍රයිස් එක මූව් වෙන්නේ බයර්ස්ලාගේ ඕඩර්ස් වැඩි වුණා නිසාම නෙමෙයි. තේරෙනවද? ඔයා ප්‍රයිස් එක මූව් වෙන්නේ බය ඒ කියන්නේ කොටස් බයි ඒ කියන්නේ බයි කරන අයගේ ඕඩර්ස් වැඩි වුණාම වැඩි වුණ නිසාම නෙමෙයි. ඒ කියන්නේ ඔය තියෙන සෙල් ඕඩර්ස් හරිද? ඒත් සෙල් ඕඩර්ස් තියෙද්දිත් හරිද? අවైలබල් සෙල් ඕඩර්ස් ඉවර වුණාමත් ඒ කියන්නේ තියෙන සෙල් ඕඩර්ස් ටික ඉවර වුණාමත් ප්‍රයිස් එක මිල ඉහළට යනවා. තේරුණාද? ප්‍රයිස් එකේ මිල වැඩි වෙන්නේ මාකට් එකට බයි ඕඩර්ස් විතරක් වැඩි වෙද්දි නෙමෙයි. තේරෙනවද? සෙල් ඕඩර්ස් ඉවර වෙනවා. ඒ කියන්නේ කොටස් විකුණුම් කරුව ඉවර වෙනවා. මේ අය කොටස් විකුණලා ඉවරයි. ඉතින් එහෙනම් ආයි සෙල් එකක් වෙන්න දෙයක් නැහැනේ. එහෙනම් මාකට් එකේ මිල වැඩි වෙනවා. ඔයාලා හිතන් ඉන්නවනම් හරිද මේ ප්‍රයිස් එක ගමන් කරන්නේ හරිද? මේ කියන්නේ බයර්ස්ලා විතරක් වැඩි වුණා කියලා එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒක නිකන් 50-50 කතාවක් තියෙන්නේ. සෙල් ඕඩර්ස් ටික ඉවර වුණාමත්
ප්‍රයිස් එක ඉහළට අප් වෙනවා. හරිද? උදාහරණයක් කියන්නම්කෝ. ෂෙයාස් අපි ගමු ෂෙයාස් වලින් ගමුකෝ. ඒ කියන්නේ බිට්කොයින් නම් බිට්කොයින් හරිද 100ක් විකුණන්න තිබ්බා. හරිද? බයි කරන්න 1000ක් ආවා. ඒ කියන්නේ ඕඩර්ස් 1000ක් එනවා බයි කරන්න. හරිද? අර එතකොට අර 100 තිබ්බ ඒ ටික විකිනිලා ඉවරයි. තේරෙනවද? දැන් අලුත් සෙලර් කෙනෙක් ප්‍රයිස් එක වැඩි නොකර සෙල් කරන්නේ නෑ එතන. තේරුණාද? දැන් අලුත් සෙලර් කෙනෙක් ප්‍රයිස් එක වැඩි නොකර එතන සෙල් කරන්නේ නෑ. ඉන්නේ දේ තමයි ඔලුවට දාගන්න ඕනේ. මොකද එතන ආයේ එතන අදාළ කෙනා ඉන්නම ඕනේ. ඒ කියන්නේ ඔයාලට 100ක් මාකට් එකේ 100ක් විකුණන්න තිබ්බා. බයි කරන්න 1000ක් ආවා. හරිද? එතකොට අර 100 ඒ කියන්නේ ෂෙයාර් 100 විකුණලා ඉවරයි. හරිද? දැන් අලුත් සෙලර් කෙනෙක් ප්‍රයිස් එක වැඩි නොකර ඒක සෙල් කරන්නේ නැහැ. මොකද එයා ප්‍රයිස් එක කියන එක වැඩි කරන්න එපැයි. තේරුණාද? සෙල් කරන්න ඉන්න කෙනා ප්‍රයිස් එක කියන එක වැඩි කරන්න ඕනේ. ඒ නිසා ප්‍රයිස් එක ඉහළට යනවා. තේරුණාද? මේක තමයි මේකේ ඇතුළේ වෙන process එක. හරිද? මේක තමයි action process එක මේක ඇතුළේ සිද්ධ වෙන. එන්නේ ඒක අනිවාර්යෙන්ම ඔළුවේ තියා ගන්න ඕන. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම මේ කියන කතාව පොඩ්ඩක් බලමු. ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ ඇයි කියලා බලමුකෝ අපි. ඕඩර් බ්ලොක් හැදෙනවලු. ඇයි එහෙම ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ? හරිද? මේක තමයි අද ලෙසන් එකේ වැදගත්ම කොටස. මේක හරියට ඔළුවට දාගන්න. මේක තමයි වැදගත්ම කොටස. ඇයි ඕඩර් බ්ලොක් එකක් හැදෙන්නේ ඇයි? තේරුණාද? මේක තමයි වැදගත්ම කොටස. අපි ගත්තොත් ඉන්ස්ටිටියුට් ට්‍රේඩර්ස් ලා කියන්නේ ලොකු කැපිටල් එකක් තියෙන කෙනෙක්ගේ අපි ගමුකෝ රුපියල් අපි ඩොලර්ස් හරි රුපියල් හරි මොනවා හරි රුපියල් බිලියන 20ක ෂෙයාර්ස් බයි කරන්න ඕන. එයාට බයි කරන්න ඕන. ඉතින් එයාට එක ක්ලික් එකක් දාලා අපිට වගේ බයිනෑන්ස් එක ඕපන් කරගත්තා. හරිද? අපි ඩොලර් 100ක් 1000ක් 5000ක් 20000ක් 30000ක් උපරිම දායිනේ. සාමාන්‍යයෙන් ඩොලර්ස් 50000න් උඩ දාන ට්‍රේඩර්ස්ලා රිටේල් ට්‍රේඩර්ස්ලා ඉන්නවා අඩුයිනේ. මං කියන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ සමූහයක් විතර ගත්තොත් උපරිම ඩොලර්ස් 20000ක් දායිනේ. මම දන්න තරමට මම දැකලා තියෙන්නේ ඩොලර්ස් 20000 වගේ ඕඩර්ස් තමයි. තේරෙනවද? මම නම් සාමාන්‍යයෙන් 5000 3000 4000 වගේ පොසිෂන් දාලා තියෙනවා. සාමාන්‍ය ඇවරේජ් එක ගත්තොත් එහෙම ගොඩාක් ලංකාවේ ඩොලර්ස් 1000ට අඩු වෙන පොසිෂන්. එහෙම එයාට ටක් ගාලා දාන්න පුළුවන්. හැබැයි හිතන්නකො ඩොලර් බිලියන බිලියන 20ක් කියලා. කියන්නේ රුපියල් බිලියන 20ක් කියනවා. හරිද? ඔය රුපියල් බිලියන 20ක ඕඩර් එකක් මාකට් එකට එකපාරම එයාට අතාරින්න බෑ. තේරෙනවද? එයාට එකපාරම එතන අතාරින්න බෑ. හරිද? ඉතින් සෙල් කරන්න එච්චර ෂෙයාර්ස් නැහැ. එයා මාකට් එකට ඕඩර් එකක් දැම්මොත් ප්‍රයිස් එක උඩට පයින්නවා. හරිද? හරිද? එයා එතනින් ඒ ප්‍රයිස් එක ඉතින් දැම්මොත් උඩට පයින්නවා. ප්‍රයිස් එකකින් බයි කරන්න එයාට වෙනවා. හරිද? එයාට එක්ස්පෙන්සිව් ප්‍රයිස් එකකින් එයාට බයි කරන්න සිද්ධ වෙනවා. ඒක නිසා එයාට වෙන්නේ ටික ටික එයාට බයි කරන්න තමයි සිද්ධ වෙන්නේ. ප්‍රයිස් එක පහළට එන්න දෙනවා. නැවතත් බයි කරනවා. ආයෙ ටිකක් පහළට එන්න දෙනවා. ආයෙත් ටිකක් බයි කරනවා. මෙන්න මෙහෙම ප්‍රොසෙස් එකක් තමයි. හරිද? මෙයා මෙන්න මෙතන සිද්ධ කරන්නේ. මේ වගේ පොසිෂන් බිල්ඩ් එකක් එක්ක තමයි මෙතන මෙයාගේ ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. ඒක තමයි එන්න ඒ රීසන් එක පෙන්නුම් කරන තමයි. يعني අර යා බයි කරනවා සෙල් කරනවා. ආයෙ කොටස් ප්‍රමාණයක් බයි කරනවා. ආයෙ සෙල් ඕඩර්ස් ආවම ආයෙ සෙල් වෙනවා. ඔන්න ඔය ප්‍රොසෙස් එක තමයි ඕඩර් බ්ලොක් එකක් ඕක ඇතුලේ නිර්මාණය වෙන්නේ. ඔන්න ඔය ප්‍රොසෙස් එකෙන් තමයි ඕක ඇතුලේ ඕඩර් බ්ලොක් එකක් නිර්මාණය වෙන්නේ. මම ආයි පාරක් එක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? කිව්වා මේක තමයි වැදගත්ම දේ. අර ඉන්ස්ටිටියුට් ට්‍රේඩර්ස්ලා කියන්නේ ටිකක් ලොකු කැපිටල් එකක් තියෙන කට්ටියට ඩොලර්ස් බිලියන ගාණක් ෂෙයාර්ස් එකපාර ගන්න බෑ. එයාට එකපාර ක්ලික් කරලා කිසිම වෙලාවක ගන්න බෑ. මොකද මාකට් එකේ එයාට ගන්න තරම් සල්ලි එතන නැහැ. තේරුණාද? එච්චර ලොකු ෆන්ඩයක් එයාට ගන්න බෑ. බාගද ඒක කම්පැනි එකක් වෙන්න පුළුවන්. නැත්නම් තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඒක කම්පැනි එකක් වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඒක එහෙම කියන්න බෑ. මේක දැන් හිතන්න ඩොලර් බිලියන ගාණක් තියෙන තනි කෙනෙක් ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිලියන ගාණක් තියෙන හරි කම්පැනි එකක් තියෙන පුළුවන්. ඒක මෙහෙමයි කියලා වචනෙන් කියන්න බෑ. එක්ක ටීම් එකක් වෙන්නත් පුළුවන්. හරිද? ඒ කෙසේ වෙතත් ඒ කට්ටිය කෝඩ් එක තමයි පෙන්වන්නේ. හරිද?
සෙල් කරන්න එච්චර ෂෙයාර්ස් නැහැ. එයා මාකට් එකට ඕඩර් එකක් දැම්මොත් ෂෙයා ප්‍රයිස් එක උඩට එනවා. හරිද? එයා එක්ස්පෙන්සිව් වෙලා ප්‍රයිස් එක බයි කරන්න එයාට සිද්ධ වෙනවා. හරිද? ඒක නිසා ඉන්ස්ටිටියුෂන් එක එයා කරන්නේ ටිකක් බයි කරනවා. ප්‍රයිස් එක පහළට එන්න දෙනවා. නැවත බයි කරනවා. ආයේ පහළට එන්න දෙනවා. නැවත බයි කරනවා. අන්න එහෙම තමයි එයා ඒ පොසිෂන් එක බිල්ඩ් කරන්නේ. හරිද? මෙන්න මේ process එක එතන උන ඒ process එක පෙන්වන්න තමයි. ඒ කියන්නේ මෙහෙම දෙයක් තමයි මෙතන උනේ කියලා පෙන්වන්න තමයි අන්න අර ඕඩර් බ්ලොක් එකක් කියන එක නිර්මාණය වෙන්නේ. අපි ගත්තොත් එහෙනම් මෙන්න මෙතන bearish scenario එකක් සහ bullish scenario එකක් මෙන්න මෙතන පෙන්වලා තියෙනවා. මේ බලන්නකො මේ. එතන bearish scenario එකක් තියෙනවා මේ ඉතින්. අපි ගත්තොත් එහෙනම් මේ බලන්න. මෙන්න මෙහෙම මෙන්න මෙහෙම. අපි ගත්තොත් එහෙනම් bullish එකක් ගත්තොත් එහෙනම් මෙන්න මෙහෙම මෙන්න මෙහෙම. ඔන්න ඔය ආකාරයකින් ඕඩර් බ්ලොක් එකක් මේ දෙකේ හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ එකක් තමයි ඒ ඕඩර් බ්ලොක් එකක්. මෙතන ඕඩර්ස් ප්‍රමාණය එතන පෙන්නුම් කරන්න. මතක තියාගන්න මේක තප්පරේ chart එකේ තියෙන්නත් පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් 1 minute chart එකේ තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 5 minute chart එකේ තියෙන්නත් පුළුවන්. ඕඩර් බ්ලොක් එකක් කියන එක. එහෙම නැත්නම් 10 minute chart එකේ තියෙන්නත් පුළුවන්. 1 hours 2 hours 3 hours 4 hours 6 hours එහෙම නැත්නම් 1 daily 1 weekly ඒ කියන ඕනම ටයිම් ෆ්‍රේම් එකක මේක තියෙන්න පුළුවන් වෙනවා. තේරෙනවද? මෙන්න මේකින් මේ කියන දේ සිද්ධ වෙලා තියෙන්න බලන්න. එක්ක භාගත තනි පුද්ගලයෙක් එහෙම නැත්නම් හෙජ් ෆන්ඩ් එකක් තියෙන කම්පැනි එකක් එහෙම නැත්නම් පිරිසක් විසින්. තේරෙනවද? පිරිසක් විසින් ඔය කියන දේ සිද්ධ වෙලා තියෙන්න පුළුවන් මාකට් එකේ. එතකොට ගත්තොත් එහෙම ඕඩර් බ්ලොක් එකක් ඇයි ඕඩර් බ්ලොක් එක සෝන් එකක් මිස කැන්ඩල් එකක් නෙමෙයි. ඔය ගොඩාක් කට්ටිය ඔය භාගයට ඉගෙනගෙන වරද්ද ගන්න තැනක් තමයි. හරිද? කැන්ඩල් එකක් ඉතින් තනි ඉරකින් ගහනවා මෙන්න ඕඩර් බ්ලොක් එකක් කියලා. තේරුණාද? ඒ කියන්නේ කැන්ඩල් එකකට අල්ලලා ඉරක් ගහලා කියනවා මෙන්න මේක තමයි ඕඩර් බ්ලොක් එක කියලා. තේරුණාද? එහෙම කරන එක වැරදි. පැහැදිලිද? එහෙම කරන එක වැරදි. වලට දාලා දෙන ඉමේජ් එකත් එක්කම ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ ඔය නිකන් සිංගල් කැන්ඩල් එකක් නෙමෙයි. තේරුණාද? ඒ කියන්නේ තනි කැන්ඩල් එකකට ඕඩර් බ්ලොක් එකක් වෙන්නේ නැහැ. තේරුණාද? ඒක සිංගල් කැන්ඩල් එකක් නෙමෙයි. එය ප්‍රයිස් සෝන් එකක්. ඒ කියන්නේ යම්කිසි අතර තියෙන පරතරයක් තමයි ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ. මොකද ඕඩර්ස් එක්සිකියුට් වෙන්නේ පොයින්ට් එකකින් නෙමෙයි. තේරෙනවද? එක තනි පොයින්ට් එකකින් නෙමෙයි. ප්‍රයිස් රේන්ජ් එකක. හරිද? ඒ නිසා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා කැන්ඩල්ස් එකක් විතරක් නොබලනවා. තේරුණාද? ඒක නිසා එයාලා එතන අදාළ ඒ මුළු සෝන් එකම බලනවා. සරලයි කිව්ව එක ආයි තේරුම් ගන්න. ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ ඔය නිකන් සිංගල් කැන්ඩල් එකක් නෙමෙයි. එතන තනි කැන්ඩල් එකක් නෙමෙයි ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ. හරිද? එය ප්‍රයිස් සෝන් එකක් තමයි ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ. මොකද ඕඩර්ස් එක්සිකියුට් වෙන්නේ හරිද? පොයින්ට් එකක නෙමෙයි. හරිද? ප්‍රයිස් රේන්ජ් එක තමයි ඒ කියන දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා තේරෙනවද? ඉතින් ඔයාලටත් පුළුවන් ඉතින් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න. ඒක ඉතින් එකපාර තනි වචනයෙන් මෙහෙම මම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කිව්වට එහෙම වෙන්නේ නැහැ. අත්දැකීම් බහුල වෙන්න ඕනි. තමන් කන්සිස්ටන්සි මාකට් එකේ ට්‍රේඩ් කරලා සාර්ථක වෙන්න ඕනි. ඒ දේවල් ඔක්කොම එකතු වුණාම තමයි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ. මට සතුටුයි මොකද මම දැනට 100 ගානකට වැඩිය හොඳ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර්ස්ලා මේ වෙද්දි හදලා තියෙන එක ගැන. මගෙන් ඉගෙන ගන්න ආපු කට්ටිය. ඉතින් මම හදලා තියෙන එක ගැන මට සතුටුයි. අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්න ඕනි. අත්දැකීම් බහුල වෙලා මාකට් එකේ අර කන්සිස්ටන්සි රැඳිලා ඉඳලා හරිද? ලාභයක් ගන්න පුළුවන් කෙනෙක් වෙන්නම ඕනේ. එහෙම නැත්නම් අද ඇවිල්ලා හෙට තියෙන සල් ටික ඔක්කොම නැති කරගෙන හෙට ආයි ඩිපොසිට් කරලා ආයි ඒක ඩොලර්ස් 100ක් ඩොලර්ස් 5000ක් විතර කරලා ආයි ළඟ දවසේ ඒකෙන් ගිහිල්ලා
ඔන්න කාලා බීලා ඇවිල්ලා ආයේ සල්ලි ටිකක් ලොස් කරගෙන අතේ තියෙන සල්ලි මාකට් එකට දීන්න කෙනෙක් ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. වරද්ද ගන්න එපා. ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියලා කියන්නේ මනි මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් කියලා මාකට් එකේ හරි පොයින්ට් අඳුරගෙන තමන්ගේ ට්‍රේඩ් එක මැනේජ් කරලා වැඩ ටික කරගෙන යන කෙනෙක් තමයි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ. එහෙම කෙනෙක් ඉතින් අර තනි කැන්ඩල් එකක් බලන්නේ නැහැ. ඒ තියෙන එතන සෝන් එකක් බලන්නේ. තේරෙනවද? ඔයාලට ඉමේජ් දෙකකිනුත් දාලා දෙනවා. තනි කැන්ඩල් එකකට බලලා තියෙන අවස්ථාවක්. එහෙම බලන්නේ නැහැ. එතන තියෙන සෝන් එකකට තමයි අපි බැලීමක් එතන සිද්ධ කරන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම ඕඩර් බ්ලොක් සහ සප්ලයි ඩිමාන්ඩ් සමානද කියලා අපි ටක් ගාලා කතා කරමු. හරිද? ඕඩර් බ්ලොක් සහ සප්ලයි ඩිමාන්ඩ් සමානද නැහැ. ඉතින් මේක බොහොම වෙලාවක හරිද හොඳම සිද්ධිය කියන්නේ මේ ට්‍රේඩින් කියන දේ වලට පවත්වාගෙන යන්න නැත්නම් ඉගෙන ගන්න අමාරු විෂයක් වෙන මොකද අනෙක් විෂයන් වලට වඩා. හරිද? මේ දෙක බොහෝ වෙලාවටම එකම ඒරියා එකක තියෙන පුළුවන්. නමුත් ලොජික් එක ඔය දෙකේ වෙනස්. තේරෙනවද? සප්ලයි ඩිමාන්ඩ් සහ ඕඩර් බ්ලොක් කියන එක කෙලින්ම කතා දෙකක්. ඒක තනි කතාවකට කොටු වෙන්නේ නැහැ. සප්ලයි ඩිමාන්ඩ් කියලා කියන්නේ හරිද? අපි ගත්තොත් එමේ ප්‍රයිස් එක ටර්න් වුණ ඒරියා එක. හරිද? ඉතින් ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඕඩර්ස් එක්සිකියුට් වුණ ඒරියා එක. පැහැදිලිද මම කියව එක? ඉතින් ඕඩර් බ්ලොක් සහ සප්ලයි ඩිමාන්ඩ් කියන්නේ එක කතාවක් නෙමෙයි. ඒ දේ කතා දෙකක්. හරිද? ඒ කියන්නේ බොහෝ අය හිතන් ඉන්නවා මේ දේ එකම සමාන නිසා මේ දේ එකක් වෙන්නේ නැති කියලා. හැබැයි මේක හරිද? මේක එකම සමානව තියෙන පුළුවන්. නමුත් මේක ලොජික් එක මේකේ වෙන දේ වෙනස්. තේරෙනවද? ඒක පැහැදිලි කරන්න. ඒ කියන්නේ ඕඩර් බ්ලොක් එකයි අපි ගත්තොත් එහෙම සප්ලයි ඩිමාන්ඩ් එකයි එකම ඒරියා එකේ තියෙන පුළුවන්. හැබැයි ඇතුලේ වෙන සිද්ධිය සම්පූර්ණයෙන් වෙනස්. හරිද? සප්ලයි ඩිමාන්ඩ් කියන්නේ ප්‍රයිස් එක ටර්න් වුණ ඒරියා. ඒ කියන්නේ ප්‍රයිස් එක වැටුණා එතනින් අනිත් පැත්ත ගැහුණා. හරිද? ඔන්න එතනින් උන ස්ථානය. ඕඩර් බ්ලොක් කියලා කියන්නේ ඉන්ස්ටිටියුෂනල් ඕඩර්ස් එක්සිකියුට් වුණ ඒරියා එක. ඒ කියන්නේ අර අපි කලින් කතා කරා වගේ ටිකක් ලොකු කැපිටල් එකක් තියෙන ඕඩර්ස් එතනින් තමයි එක්සිකියුට් කරගත්තේ. හරිද? ඒක නිසා ඕඩර් බ්ලොක් සහ සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් කියන්නේ එකක් නෙමෙයි. ඒ දෙක කතා දෙකක් කියලා අනිවාර්යෙන්ම ඔයා ඔළුවේ තියාගන්න ඕනිම දෙයක්. ඉතින් ගත්තොත් එහෙම එක රිසල්ට් එක. හරිද? අනික හේතුව මේ දේ කතන්දර දෙකක්. තේරෙනවද? මේ වෙනස තේරුම් ගන්න බැරි වුණොත් එහෙම ට්‍රේඩ් කරන ඔයාලට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මොකද මේකේ වෙන සිද්ධිය තේරුම් ගන්න බැරි වුණාම ඔයාට මේක ඇතුලේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නේ සප්ලයි ඩිමාන්ඩ් ඒරියාත් මාක් කරනවා, ඕඩර් බ්ලොකුත් මාක් කරනවා, ඕඩර් බ්ලොක් ඇතුලේ සප්ලයි ඩිමාන්ඩ් මාක් කරනවා. ඔන්න ඔහොම පටලගෙන මාක් කරන්න කියලා වරද්ද ගන්න එපා. ඔය දේ කියන දෙක කාරණා එකක් නෙමෙයි කාරණා දෙකක්. හරිද? එකක් එක රිසල්ට් එකක් එන්න පුළුවන්. එතන හේතුව නම් වෙනස් ඔය දේ. හරිද? ඉතින් මේ දේ පටල ගන්න එපා. සප්ලයි ඩිමාන්ඩ් කියලා කියන්නේ එක පැත්තක්, ඕඩර් බ්ලොක් එකක් කියලා කියන්නේ ඒකේ තියෙන තව පැත්තක්. ඒ දේ මාරු කරගන්න නැතුව අනිවාර්යෙන් අපි ඉගෙන ගන්න ඕන. ඉතින් රිටේල් ට්‍රේඩර්ස්ලාගේ ලොකුම වැරද්ද මොකද්ද මේ වැරද්ද? හරිද? ඉතින් රිටේල් ට්‍රේඩර්ස්ලා කරන ලොකුම වැරද්දක් තමයි මෙන්න මේ දේ. හරි? රිටේල් ට්‍රේඩර්ස්ලා කරන දේ අන්තිමට බුලිෂ් කැන්ඩල් එක හොයනවා. කියන්නේ අන්තිමට හැදුන බුලිෂ් කැන්ඩල් එක යාලා හොයනවා. නේද? ලයින් එකක් ගහනවා. ප්‍රයිස් එක ආවහම බයි කරනවා. හරිද? එයාලා කරන දේ තමයි රිටේල් අය ගොඩක් කරන වැරද්ද තමයි. හරිද? අන්තිමට හැදුන බුලිෂ් කැන්ඩල් එක හොයනවා. මම මේ කියන්නේ ඕඩර් බ්ලොක් ඔයාලට උගන්වන්න කලින් ගොඩක් අය කරන වැරද්දක් ගැන. හරිද? බුලිෂ් කැන්ඩල් එක හොයලා ලයින් එකක් ගහනවා ප්‍රයිස් එක තනටම බයි කරනවා. තේරෙනවද? ඉතින් ඔන්න ඕක තමයි මෙතන කරන ලොකුම වැරද්ද. තේරෙනවද? එතන හිතන විදිහ එතන ලොකු වැරද්දක් තියෙනවා. ඒකේ ප්‍රශ්නේ එතකොට හරිද? කැන්ඩල් එක හරි ඒ කැන්ඩල් එක ඕඩර් බ්ලොක් එකක්ද හරියට? නැත්නම් ඒක සාමාන්‍ය කැන්ඩල් එකක්ද? ඒක ඔයාට අඳුරගන්න බැරි වුණොත් ඒක ඔයාලා හරියට අඳුරගන්න බැයි නම් ඔයා කැන්ඩල් එකක් බලලා තමයි ඔයා එතන ට්‍රේඩ් එකක් කරන් තියෙන්නේ. තේරෙනවද? ඔයා ට්‍රේඩ් එක කරන් තියෙන්නේ එතන යන කැන්ඩල් එකේ ආකාරය බලලා. එහෙම නැතුව
ඔයා ඕඩර් බ්ලොක් එකක් දිහා බලලා ට්‍රේඩ් කරපු දෙයක් නෙමෙයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. පැහැදිලිද කිව්වේ? ඉතින් ඒක නිසා මාක් කරන එක හරියට මාක් කරන්න ඕන. හරිද? ඔයාලට ඔන්න සෝන් එක ගහලා පෙන්නන දෙනවා. ඔන්න ට්‍රේඩ් එක එක්සිකියුට් කරන වෙන විදිහ. හරිද? අන්න ඕඩර් බ්ලොක් සෝන් එක මාක් කරලා තියෙන විදිහ. හරිද? ඒක නිසා හරියට මාක් කරන එක ක්ලියර්ලි මාක් කරන්න ඕනේ. නැත්තම් ඔයා ඒ ගන්න එක වැරදීමක් එතන වෙලා වැරදි පොසිෂන් එකකට ඔයා යන්න පුළුවන්. ඒ කියන්නේ එතන සෙල් කරන්න ඕඩර් එකක් නැහැ. ඔයා ඕඩර් බ්ලොක් එකක් මාක් කරගත්ත තැන සෙල් කරන්න ඔපචුනිටි එකක් නැහැ. නැත්තම් බයි කරන්න ඔපචුනිටි එකක් නැහැ. ඔයා දකිනවා නිකමට මෙහෙම වෙලා තියෙනවා කියලා ඔයා දකිනවා. තේරෙනවද? මේ ආකාරයෙන් පිටරලා තියෙනවා කියලා ඔයා දකින්න එක විතරයි සිද්ධ වෙන්නේ. දැක්කට පස්සේ ඔයා හිතන එකපාරම කලබලලා මට ඔපචුනිටි එකක් තියෙනවා. එහෙනම් මම මේක ගන්න ඕනේ කියලා හිතලා එකපාරම මොකද්ද කරන්නේ? එතන පොසිෂන් එකක් ගන්න යනවා. ඉතින් ඔයා ගන්න හැදුවනම් සහ ගත්තනම් ඔයාගේ ට්‍රේඩ් එක ඔයාගේ පොසිෂන් එක සම්පූර්ණයෙන්ම කන පිට ගැහෙනවා. මොකද එතන කරලා තියෙන්නේ ලොකුම ලොකු වැරද්ද. මොකද කරපු වැරද්ද? ඉතින් හරි තැනක් මාක් කරන්න නැතුව කැන්ඩල් එකකට ලයින් එකක් ගහලා ඔයා එතන ට්‍රේඩ් එක කරන් තිනවා. ඉතින් හිතලා බලන්නකෝ ඒ කරපු දේ ඔයා සාධාරණ දෙයක්ද කරේ කියලා මාකට් එකේ. තේරුණාද? මාකට් එකේ වැරද්දක් කරා ඒ ට්‍රේඩ් නිසා ඔයාගේ ට්‍රේඩ් එක අසාර්ථක වුණා. ඔන්න ඊට පස්සේ අනේ මේක වැඩ කරන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියලා ඔන්න ඉන්න. එහෙම කළා හරියන්නේ නැහැ. ගන්න පොසිෂන් එක මාක් කරන එක ඒක හරියට ගන්න ඕන සහ හරියට මාක් කරන්න ඕන. එහෙම නැත්නම් ඒක වරදින්න පුළුවන් සහ වරදිනවා. පැහැදිලිද? වරදින්න පුළුවන් සහ වරදිනවා. ඒක නිසා පොසිෂන් එකක් බලනවා නම් හරියට ඒක හරි දේ හරියට කරන්න පුරුදු වෙන්න ඕන. ඉතින් ගත්තොත් එහෙම ඕඩර් බ්ලොක් කියන්නේ ෆුට් ප්‍රින්ට් එකක්ලු. හරිද? ඕඩර් බ්ලොක් කියන්නේ ෆුට් ප්‍රින්ට් එකලු. ඉතින් ඔය බලන්නකෝ වැලි මත ඇවිදින කෙනෙක්ගේ අඩි ලකුණු දැකලා තියෙනවනේ. හරිද? එහෙම ඇවිදින කෙනෙක්ගේ අඩි ලකුණු දැක්කා. හරිද? ෆුට් ප්‍රින්ට් එක ඒ පුද්ගලයාද? හරිද? මේ කියන කතාව පොඩ්ඩක් ගැඹුරු වෙන්න පුළුවන්. හරිද? ඔයා දැක්කා වැලි මතින් ඇවිදගෙන යන කෙනෙක්. හරිද? එයාගේ අඩි ලකුණු දැක්කනේ එතකොට. හරිද? එතකොට ෆුට් ප්‍රින්ට් එක ඒ පුද්ගලයාද? නෑ. නමුත් එයා මෙතනින් ගියා කියලා දැනගන්න පුළුවන් වෙනවා අන්න අර අඩි ලකුණු ටික දිහා බලමු. තේරෙනවද? ඕඩර් බ්ලොක් එකේ හරිද? ඕඩර් බ්ලොක් කැන්ඩල් එකක් අන්න ඒ වගේ. හරිද? ඉන්ස්ටිටියුෂන් එකේ අපිට පෙන්වන්නේ නැහැ. නමුත් එයා ෆුට්ප්‍රින්ට් එක ප්‍රයිස් චාර්ට් එකේ ඉතුරු වෙන. يعني එතන ගිය මූවමන්ට් එක අපිට එතන ඉතුරු වෙලා පෙන්නනවා. අපි ඒ ෆුට්ප්‍රින්ට් එක කියවන්න ඉගෙන ගන්න එක තමයි අපි සිද්ධ කරන්නේ. තේරුණාද? එන්න එතන print උන එක කියවන්න ඉගෙන ගන්න එක තමයි අපි එන්න එතන සිද්ධ කරන්නේ. තේරුණාද? ඒ කියන්නේ අර තිබ්බ සලකුණද එයා නෑ. එයා එතන පෙන්නුව එක තමයි සිද්ධ කරේ. අන්න එහෙමයි අපි ඒක එතන මාක් කරන්නේ. අන්න එහෙමයි දැනගන්නේ. අන්න එහෙමයි එතන වැඩේ වෙන්නේ කියලා අපි දැනගන්න එක තමයි සිද්ධ කරන්නේ අපි. පැහැදිලිද මම මේ කිව්ව දේ? ඉතින් ගත්තොත් එහෙම රිටේල් ට්‍රේඩර්ස්ලා සහ ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා අතර තියෙන වෙනස මොකක්ද ඒ වෙනස? ඒක ඉතින් සමාන කරන්න බෑ. හරිද? අපි මුලින්ම රිටේල් ට්‍රේඩර්ස්ලා ගැන හිතමුකෝ. ඔයාට USDT 500ක් තියෙනවා. හරිද? ඔයා එකේ BTC එකක් බයි කරනවා. හරිද? බයි කරන ඔඩේ ක්ලික් කරනවා. ඔයගේ තප්පර ගානකින් ඔය ඔඩේ ෆිල් වෙනවානේ. තප්පර ගානකින් ඔය ඔඩේ එක ෆිල් වෙනවා. හරිද? හැබැයි ඔය ඕඩර් එක හරිද? හැබැයි ඔයාට ඔතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇයි? ඔයාගේ ඕඩර් එක මාකට් එකට සාපේක්ෂව ඉතාම පොඩි. පැහැදිලිද? මාකට් එකට සාපේක්ෂව ඉතාම පොඩි ඔයා ඔය ගත්ත ඕඩර් එක. හරිද? මාකට් එකට ඔය ඕඩර් එක දැනින්නවත් නැහැ. බිලියන ගාණක් තියෙන මාකට් එකක ඔය ඕඩර් එක මාකට් එකට දැනින්නවත් නැහැ. ඉතින් එහෙනම් කොහොමද එතකොට අපි ගත්තොත් එහෙම ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස්ලා වෙන්නේ? අන්න ඒක ගැන කතා කරනවා අපි දෙවනි එපිසෝඩ් එකකින්. ඉතින් පළවෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. ඉතින් ඔය කිව්ව වෙනස තේරුම් ගන්න වීඩියෝ එක බලන්න. ඊළඟට අරන් යනවා කොහොමද එතකොට ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස්ලා අතර තියෙන වෙනස අපි තේරුම් ගන්න කියලා. අන්න ඊට පස්සේ ඒ ඔක්කොම ඉගෙන ගත්තා පස්සේ අපිට පුළුවන් වෙනවා හරියට ඕඩර් බ්ලොක් එකක් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි එහෙනම්
දෙවනි වීඩියෝ එකෙන් හම්බෙමු. මතක තියාගන්න රිටේල් ට්‍රේඩර්ස්ලා වගේ ඕඩර් H fund එකක් තියෙනවා. අපි ගත්තොත් ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලට ඕඩර්ස් දාන්න බෑ මාකට් එකට. එයාලට එහෙම සෙල්ලම් දාන්න බෑ අපිට වගේ. ඒක මොකද රීසන් එක තමයි එයාගේ තියෙන මුදල් ප්‍රමාණය වැඩි නිසා. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු කොහොමද එයාලා එහෙම ගේන්නේ, කොහොමද සල්ලි දාන්නේ, කොහොමද ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. හෙට අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන්. ඒ කියන්නේ ඕඩර් බ්ලොක් part 2 එකෙන් බලමු. එහෙනම් හැමෝම වැඩ ටික කරන් ඉන්න. මම මෙතනින් එන්ඩ් කරනවා. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු.